ආයුබෝවන් අද වෙනස් වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. අද මම කතා කරන්නේ අපූරු සෙල්ලමක් ගැන. මම මගේ කැම්පින් කාර් ගොඩක් දෙනෙක් දන්නවා. මම මගේ කැම්පින් කාර් එකේ රටවල් ගානේ ඇවිදිනවා. එහෙම ඇවිදිද්දී මම සමහර තැන්වල මේ ප්‍රංශයේදී බොහෝ විට මේ ප්‍රංශයේදී බොහෝ විට මම දැකලා තියෙනවා වැඩිහිටි කට්ටිය එකතු වෙලා අපි ලංකාවේදී අර ජිල් ගහන්නේ. ඒ ජිල් ගහනවා වගේ පොඩි සෙල්ලමක් කරනවා. ඉතින් මට අවස්ථාවක් ලැබුණු ගමන් මං ගියා ඒ මොකද්ද කියලා දැනගන්න. ඒ සෙල්ලම ගැන තමයි අද මේ කතා කරන්නේ. මේ ප්‍රංශයේ බ්‍රිටනි කියන පළාතේ මුහුදු වෙරළක් අයින් ලස්සන මුහුදු වෙරළක් අයිනේ තියෙන හිස් බිම් කඩක සෙල්ලම් කරන මැදිවියේ මහත්මයෝ ඒ කියන්නේ පිරිමි කට්ටිය විතරයි. එහෙම අද බලමු මොකද්ද මේ සෙල්ලම කියලා ටික ලං වෙලා. මම ඇත්තටම මට අවස්ථාවක් හම්බුණා සෙල්ලම් කරන්න. මුලින්ම කියන්න ඕන ඒගොල්ලන්ගේ වෙල්කම් එක. ඒගොල්ලන් මාව පිළිගත්ත විදිය. මොකද මම ඒෂියන් එතකොට ඩාර්ක් ස්කින් ඒ වගේම ප්‍රංශයට අලුත් ප්‍රංශ භාෂාව කතා කරන්නේ නැහැ. සහ මේක ගමක් නගරයෙන් පිට ගොඩාක් ඈත තියෙන ගමක්. ප්‍රධාන නගර වලින් පිට පැරිස් වලින් මම හිතන්නේ පැය 4ක වගේ ඈත. එංගලන්තයට ළඟ එකයි බ්‍රිටනි කියන්නේ. මම කලින් වීඩියෝ වල කියලා ඇති. වෙල්කම් එක මම කියන්නම්. මොකද මම ඈතින් දැන් ටිකක් වෙලා බලන් හිටියා මොකද්ද මේ වෙන්නේ කියලා. සහ මම ඒගොල්ලන්ගෙන් පර්මිෂන් අරන් මට වීඩියෝ එකක් කරගන්න පුළුවන්ද කියලා මම වීඩියෝ එකක් කරා. ඉතින් ඒගොල්ලෝ පුළුවන් කියලා ඊට පස්සේ ටික කතා කරලා දැන් ඒගොල්ලෝ මගේ හොඳම යාළුවෝ. ඉතින් එහෙම තමයි මට ඒගොල්ලෝ තෙන්ගුණා හරිම හොඳ පිරිසක් මෙතන මේ බොහෝ තැන්වලදී මට හම් වෙලා තියෙන ගොඩාක් අය විශේෂයෙන්ම මම ගොඩක් ඇවිද්දි ප්‍රංශයේදී නම් මට ගොඩාක් හම්බුණා ඊටාම හොඳ මිනිස්සු, සුහදශීලී මිනිස්සු, hina වෙලා කතා බහ කරලා අදහස් ප්‍රකාශ කරලා අත්දැකීම් බෙදාගත්ත මිනිස්සු. මේ සෙල්ලම මොකක්ද දන්නවද? නම පෙටන් කියලා කියන්නේ ප්‍රංශ භාෂාවෙන්. ඒගොල්ලෝ බුල් කියලාත් කියනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික නම. ලංකාවේ පොරපොල් ගහන එක, එතකොට අං අදින එක අපි අවුරුද්දට කරන්නේ සාම්ප්‍රදායික ක්‍රීඩා විදිහට. අන්න ඒ වගේ ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් මේක. ගොඩාක් ඈත කාලේ ඉඳන් පැවතගෙන ගොඩක් නෙමෙයි ඇත්තටම මේක පටන් අරන් තියෙන්නේ 1910. මට එතන ඉන්න කෙනෙක් කිව්වා. මම ඇත්තටම තොරතුරු හරියද දන්නේ නැහැ. මට මතක විදිහට ඒක කිව්වේ. එහෙම පටන් අරන් ඒගොල්ලෝ සාම්ප්‍රදායික විදිහට ගොඩාක්ම ඉක්මනට ප්‍රංශ පුරාම ජනප්‍රිය වෙච්ච ක්‍රීඩාවක්. එංගලන්තේ තියෙනවා මේක ලෝන් බෝලින් කියලා කියන්නේ ඒගොල්ලන්. මම දැකලා තියෙනවා ඔලිම්පික් වල හරි ලෝක ශූරතාවලදී හරි මම දැකලා තියෙනවා මේක ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. මේක වෙනස් විදිහට බිම දිගේ අර මේ ඔය තියෙන බෝල් එක බිම දිගේ තමයි රෝල් කරලා යවන්නේ. ඒක වෙනයි මේක වෙනයි. ලංකාවේ ජිල් ගහනවා වගේ එකක් තමයි මේක. ඉටලි වලත් තියෙනවා. ඒකට මගේ ප්‍රොනන්සියේෂන් හරියද දන්නේ නැහැ, සමා වෙන්න. ඉටලියන් බොෂේ කියලා කියනවා මේකට. මම මේ සෙල්ලම ගැන පොඩ්ඩක් කියන්න. මේකේ සෙල්ලමේදී එක ටීම් දෙකයි, කණ්ඩායම් දෙකයි. එක කණ්ඩායමකට එක්කෙනෙක් ඉන්න පුළුවන්, දෙන්නෙක් ඉන්න පුළුවන්, මැක්සිමම් 3 දෙනයි ඉන්න පුළුවන්. මැක්සිමම් 3 දෙනා ඉන්න පුළුවන්. එක්කෙනෙක්ට බෝල 3ක් හම්බ වෙනවා. මේ බෝල යකඩ බෝල. අපේ යකුලිය තියෙන්නේ අන්න ඒ වගේ යකඩ බෝල තියෙන්නේ මෙටලික්. තව ඊටාම පුංචි බෝලයක් තියෙනවා. ඒ පුංචි බෝලේ මුලින් තැනකට දාලා එතෙන්ට ළඟටම දාන බෝලේ හිමි කෙනාගේ කණ්ඩායමට ලකුණක් හම්බ වෙනවා මේ ගේම් එක ඉවරුනන් පස්සේ. ඒක තමයි මේක සරලම දේ. ඒ කියන්නේ සරලම දේ ඇතුලේ තව ට්‍රික්ස් සහ පොඩි සබ් වර්ක්ස් තියෙනවා ගොඩක්. ඒ කියන්නේ අපිට ළඟටම දාන්න try කරන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ බෝල අපිට ගහලා ෂොට් කරලා අයින් කරන්න පුළුවන්. ඒ වගේ ට්‍රික්ස් තියෙනවා. මේගොල්ලෝ මේ ක්‍රීඩාවේ ප්‍රවීණයෝ. ඉතින් මට එක්කෙනෙක් හම්බුණා
මේවා ගැන කියලා දෙන්න සහ මෙතන ඉන්න කට්ටියට සාමාන්‍ය ගොඩක් අයට ඉංග්‍රීසි තේරුනේ නැහැ. මට ප්‍රංශ භාෂාව ගොඩක්ම බෑ. ඒක නිසා ඉතින් එක්කෙනෙක් මට ඇවිල්ලා හරිම සුවදශීලීව හැමදේම කියලා දුන්නා. මම කොහෙද කියලා අහද්දි ලංකාවේ කියද්දි හරිම පුදුම වුණා සහ සතුටු වුණා. මේ බලන්න මේ හැම එකම ඒවා ඒගොල්ලන්ගේ බොහෝ හරිම ස්මූත්. ඒගොල්ලන් හරිම එක්ස්පර්ට් විදිහට ඒක සෙල්ලම් කරනවා. මටත් අවස්ථාවක් හම්බුණා සෙල්ලම් කරන්න. හැබැයි ඒගොල්ලන් තරම් එක්ස්පර්ට් නැහැ. මේ අර මැද තියෙන පුංචි බෝලේ මං කිව්වා වටේ තියෙන ලොකු බෝල් මෙටලික් බෝල්ස් ඒ වගේ පුළුවන් තරම් ළඟට දාන එක තමයි මෙතනදී කරන්න ඕන. වයසක අය මේ සෙල්ලමට ගොඩක් නැඹුරු වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ පෙන්ෂන් එක රිට්‍රීට් එක එන රිටයර්මන්ට් එක ඒකාකාරී භාවයෙන් තොර වෙලා ලස්සනට ගත කරන්න එක වැඩක්. ඉතින් ඒකයි මං කිව්වේ ලංකාවේදී අයටත් මේ වගේ දේවල් පටන් ගත්තා නම් හරිම ෂෝක්. මොකද ලංකාවේ සාමාන්‍යයෙන් මැදිවිය පහු කරපුවාම ගොඩාක් අය ඒකාකාරී ජීවිතයට හුරු වෙලා ඒ කියන්නේ අපේ අපච්චිලාගේ පරම්පරාව ගැන මං කියන්නේ ඒගොල්ලන් ඇත්තටම අර එක ටීවී එක ළඟ එහෙම වෙලා ඉතින් අසනීප වෙන සම්භාවිතා වැඩි. ගොඩක් අයට වැඩ නොකරම ඉඳලා වැඩ නොකරන ගොඩක් අය ඉන්නවනේ. වැඩ මුළු ජීවිත කාලෙම වැඩ කරලා තමයි. ඒ කියන්නේ මේක වැඩක් නෙමෙයි විනෝදයේ උදෙසා කරන්න පුළුවන් දෙයක් ඉඳයි මම ප්‍රොපෝස් කරේ. මෙන්න මේ කෙනා තමයි මට හැමදේම කිව්වේ බොන්ජු කියලා ඉතාමත් ආදරෙන් කතා කරලා ඔය හැමෝම hina වෙනවා. හැමෝම hinaස්ස වෙලා මෙයා කියනවා මෙයා මේ ලෝක ප්‍රසිද්ධ YouTuber කෙනෙක්. ඉතින් ඒවා තමයි මේ කියන්නේ කියලා කියනවා මේ ලංකාවේ කියලා අනිත් අයට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නේ මෙයා තමයි. ඉතින් ඒ විදිහට හරිම සුවදශීලී. ඊට පස්සේ අනිත් අය ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරලා ලංකාවේ දේවල් බෙදාගෙන ඒ කියන්නේ හරිම සුවදශීලී. මට ඒක කියන්න වචන නැහැ. ඒ තරම් සුවදශීලී මිනිස්සු කොටසක් මට හම්බුණා. ගොඩක් වෙලාවට මම ප්‍රංශය ඇවිදිද්දි ගොඩක් හම්බුණා මෙහෙම අය. ඉතින් ඒ නිසා මම ආයෙත් කියන්නේ ගොඩක්ම සුවදශීලී අය මේ අය කියලා. මෙතනදී තව දෙයක් කියන්න ඕන. මෙයා පැහැදිලි කරා මේ ජෙන්ට් මේ මහත්මයා පැහැදිලි කරා මේගොල්ලන් හැමදාම වැස්සත් නැතත් පෑවුවත් නැතත් හැමදාම හවසට එක වෙලාවකදී පැයක් හෝ දෙකක් බොහෝ විට පැය දෙකක් විතර සෙල්ලම් කරනවා. ඒක මිත්‍රත්වය වර්ධනය කරගන්න ඒකාකාර ජීවිතේ මදක් ඈත් වෙලා ඉන්න. එතකොට මෙයා කිව්ව විදිහට වයිෆ්ගේ කචෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න මෙතෙන්ට රොක් වෙනවා. සහ සුන්දර පරිසරයක හැපෙtti තියෙන ලස්සන මුහුදක් ඒ මෙතෙන්ට රොක් වෙලා ඉතින් පිරිමි විතරනේ රොක් වෙලා මේවා කරලා අවසානයේදී ඒගොල්ලෝ කරන වැඩක් තමයි පොඩි ඇපිටයිසර් එකක් එහෙම නැත්නම් ඩ්‍රින්ක් එකක් ගන්නවා කියන්නේ. ඩ්‍රින්ක් එකක් අරන් හරියට hina වෙලා සතුටින් විසිරලා යනවා. ලංකාවේදී නම් ඇත්තටම මට මතක් වුණා මෙහෙම එකක් කරොත් කට්ටිය මෙතෙන්ට එන්නේ බීලා. ඉතින් මේ අය එතෙන්ට වෙනස්. මම ලංකාව පහත් කරනවා නෙවෙයි. ඉතින් සමාජයේ හැදිලා තියෙන හැටි මේගොල්ලෝ කරන්නේ හොඳට සෙල්ලම් කරලා පස්සේ තමා ඇපිටයිසර් එක අරගෙන යන්නේ. මේ ඇපිටයිසර් කියන්නේ ග්ලාස් එකක් හෝ දෙකක්. ලංකාවේ වගේ අර වැටෙන්න බොනවා නෙවෙයි. ඒකත් මම කියන්න ඕන. මොකද ලංකාවේ අපි බොමු කියලා කිව්වොත් ඒක වැටෙන්නම බොන්නේ. ඒක එහෙම හැදිලා තියෙන එකක් තමයි ඒක. අනික තමයි මේගොල්ලෝ මේ තමයි මෙන්න මේ නිල් පාට එකක් ඉන්න මේ කෙරවලේ ඉන්න ජෙන්ට් මේ මහත්මයා තමයි මට එයාගේ වාරයේ සෙල්ලම් කරන්න කියලා අවස්ථාව හම්බුනේ. ඉතින් මම සෙල්ලම් කරා. මම ඒගොල්ලොත් තරම් එක්ස්පර්ට් නැති වුණත් මට ජිල් ගාලා පුරුද්දක් තියෙන නිසා මම සෙල්ලම් කරා මගේ පුරුදු විදියට. මේ මගේ පළවෙනි අවස්ථාව. ඉතින් දාලා ඒක මට කලින් දාපු කෙනාට වැඩිය මට සාර්ථක වුණොත් මම අර පුංචි බෝලේ ළඟට දැම්මොත් මට පුළුවන් ආයෙම සෙල්ලම් කරන්න. ඒක තමයි යා පැහැදිලි කරලා කියන්නේ. ඒක ආයෙම මට පුළුවන් සෙල්ලම් කරන්න.
ඉතින් මේ එහෙම වුණු අවස්ථාවක මගේ ටාගට් එක හරි ගිය අවස්ථාවක මට හම්බුණු දෙවන අවස්ථාව තමයි මේ. එහෙම කරලා අන්තිමේදී ජයග්‍රහණය තීරණය කරනවා. හරි ඒ සෙල්ලම ගැන කිව්ව ඇති. මම කියන්නම් විස්තර ටිකක්. මගේ ගමනේ මං කලින් කිව්වා වගේ මම සාමාන්‍යයෙන් සන්සෙට් එකක් දැක්කහම ඒ කියන්නේ හවස් වුණාම මුහුදු වැටලක් ළඟට කිට්ටු වෙනවා මම. මොකද මුහුද අයිනක නම් ඉන්නේ සාමාන්‍යයෙන් හවස 5ට වගේ මම මුහුදක් සම කිලෝමීටර් 20ක් හරි ඈතක තියෙනවා නම් මම ඒක හොයාගෙන යනවා. මොකද මං සන්සෙට් එකේදී සාමාන්‍යයෙන් සන්සෙට් එක විඳගෙන ඉන්න ආසයි. එහෙම යද්දි දැකපු ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි ඒක අවස්ථාව මට හම්බුනේ මේ විදියට මට සෙල්ලම් කරන්න. ඒ අවස්ථාව මං උදා කරගත්තේ. තව දෙයක් මං පුංචි දෙයක් කියන්නම්. අපි ආසියාවේ එහෙම නැත්නම් ප්‍රංශේ නෙවෙයි නිසා ඒ කියන්නේ යුරෝප් රටවල ප්‍රංශේ වෙන්න ඕනේ නැහැ. යුරෝප් රටවල හෝ වෙන කිසියම් රටක හෝ වේවා කතා කරන්න සහ සමහර වෙලාවට පොඩි බයක් දක්වනවා මේගොල්ලෝ අපිට කැමති නැති වෙයිද අනම්මනම් කියලා. මට ඒක ගොඩක් දෙනෙක් කියනවා ඇහිලා තියෙනවා. ඒකයි මං කිව්වේ එහෙම වෙන්න එපා. අපි කතා කරේ නැත්තම් බොහෝ විට කතා කරන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් සාමාන්‍ය විදියට hina වෙලා කතා බහ කරලා ඉන්න ලංකාවේ හම්බුනාම අරබුම්මගෙන යන්නේ ඒ වගේ නැතුව හැමෝටම good morning එහෙම කියලා ඉන්නවා නම් මේ ජීවත් වෙන්න හරි පහසුයි. ඒකයි මං කියන්න ඕනේ. ඒකයි මේක මගේ ස්වභාවය මගේ නේචර් එක. මං හැම වෙලෙම hina වෙලා කතා බහ කරලා ඉන්න නිසා මට අවස්ථාවන් ගොඩක් වෙලාවට අවස්ථාවන් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ හම්බුන අවස්ථාවක් තමයි මම මේක මේ පුන කියන්නේ නැහැ. මේක පොඩි අවවාදයක් විදියට දුන්නේ. එහෙම ඉන්නවා නම් ඒගොල්ලත් එක්ක හරිම ලේසි ඉන්න. මම මේ සෙල්ලම් කරලා ඉවර වෙලා ඒගොල්ලත් එක්ක පොඩි ඇපිටයිසර් එකකට ගිහිල්ලා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා තමයි මගේ දවස ඉවර කරේ. මගේ සන්සෙට් එකට ගියේ. ඊට පස්සෙත් මට මේ සෙට් එක හම්බුණා කීප වතාවක්ම. ඉතින් අර දැන් පරණ යාළුවෙක් වගේ මගේ හැම වෙලේම hina වෙලා කතා කරලා ඒ පුප්ස් කොහෙද යන්නේ කොහොමද එහෙම කියලා අහලා හරිම ජොලියෙන් ඉන්නවා. ඉතින් මේ කතාවෙන් පස්සේ මට ලංකාව ගැන කියන්න පුළුවන් වුණා. මගේ රට ගැන කියන්න පුළුවන් වුණා. බොහෝ විට 3-4 දෙනෙක් ලංකාවට එයි මෙතනින් පස්සේ මේ ලංකාව බලන්න. මෙතනින් 2-3 දෙනෙක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලංකාව ගැන හරිම හොඳ ආකල්පයක් තමයි මේගොල්ලන් ගැන තියෙන්නේ. ඒ නිසා ඉතින් කතාව පහසුණා කරන්න සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. ඉතින් මෙතනින් මගේ දවස් ඉවරයි. මේ තියෙන්නේ මේ දවස් ඉවර වෙලා මම සන්සෙට් එක බලාපොරොත්තු වෙන්නේ හිටියේ. මේ සන්සෙට් එක තමයි මේ එහා පැත්තේ තියෙන වෙරළ තීරයත් එක තියෙන මේ සන්සෙට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙනම් ආයෙම වීඩියෝ එකකින් හමු වෙන්නම්. මගේ සාමාන්‍ය අත්දැකීමක් අරගෙන මේ සැරේත් මේ ඇවිදිනවා. මේ සමයකෙත් ඇවිදිනවා. ආයෙම හමු වෙනතුරු අදට නවතිනම් මේ with poops ප්‍රංශයේ සිට